ඔය පොණ්ඩ පාට කොනගෙන පොණ්ඩ රැලි කරගෙන ඔක්කොම මේ අර දරුවා කුඩු ගහනවා. What the fuck? බට් ඉන්නවද? ඉන්නව නෙවෙයි මැරෙන්න හදනවා. අර විලියාගේ දුවට ලව් කරනවා විලි ලැජ්ජ නැතුව. ඒකි වගේ උන්ට ලව් කරා මේ වගේ රිලව්. ඇත්ත. උට මොලයක් කියලා දෙයක් නැද්ද? විලියලගේ වගේ හයිෆයි පවුල් වලට අපිව ගැලපෙන්නේ නෑ. What? මම මුගේ හතර හන්දි කඩනවා. මූ ඊයේ රැට කාලත් නෑ. මී හරක වගේ අඬනවා. මූට මදනය ගහලා. ඇත්ත. උගේ වයසට හරියන විවාහයක් කරගන්න නැතුව මූ නිකාන් දුක් විඳිනවා. ඇත්ත. මූට මගේ මේ දුප්පත් පැන්සන් එකෙන් කාලා ඇඳලා ජොලි කරලා ඉන්න නැතුව නොගැලපෙන විවාහයකට නෙමේ දුක් විඳින්නේ. Oh my god! Wow! Sir, අපි උකෝමුකෝ. මොකද්ද? I am උකෝමුකෝ chairman. මොකද්ද උකමුකෝ කියන්නේ? උකෝමුකෝ කියන්නේ සර් උතුරු කොළඹ මුස්ලිම් කොංග්‍රසය. ඒකේ සභාපති සර් මම. අයිසේ ඔච්චර ලස්සන දිග නමක් තියෙද්දි මොකටද ඕක කෙටි කළේ? නෑ සර්. අපි ඔය හැම එකක්ම කෙටි කරනවා සර්. කෙටි කරනවද? දෙන්නේ නැහැ තමුසෙට නිවාඩු. යන්න. මං දැනගත්ත ඕක වෙයි කියලා. මං කොයිකටත් ලියුමක් ලියාගෙන මං යාවේ. විශ්වාස කරනවා නම් විශ්වාස කරපළ නැත්නම් මට වැඩකුත් නැහැ. පට හොරුන්ගේ චරිත සාතික මොකටද? චරිත සාති දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවද? කවුද ඉන්නේ මෙතන? වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා. What? බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා. Oh my god! Wow! එතනවල් ගෙන්න 4 දෙනෙක් ඉන්නවා. කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා. රේස් බයි රේස් කරන එකෙක් ඉන්නවා. උන්ගෙන් තමයි චරිත සාතික ඉල්ලන්නේ. මෙයා එනා වෙනවා මෙයා එක වේ කරන්න මොකොත් මුන්නට මුන්න නලට කිසික දෙන්න බලන්න තොත්තුවක් අඩේ අප්පා මෙයා එක බෑ අප්පා මෙයා හරියට වැඩේ කරන්න අය ඕකනේ කරන්නේ ටික මෙන්න එනා වෙන්න අප්පා ඔය මොකද කරනවා ඕම කරන්න බෑ ෆොටෝ එකට දත් ටික පෙන්නන්න දත් ටික ඔයට දත් ටිකනේ පෙන්නන්න කිව්වේ අප්පා ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ යන්න. ඉස්කෝලෙන් අයින් වෙලා කාලෙන් පත් වෙලා දැන් ඉන්නේ බෝ. දැන් ජොබ් කරනවා. කියලා මේක කතා කරන්න ඉතින් ඒක මේ අරහෙට ගිහින් කතා අයියෝ මේටවන්නේ. පාරමී කොට පාරමීත් එක කතා කරේ නැත්තම් මේ ප්‍රෝග්‍රෑම් එක නවත්තන්න ඕන. නවත්තන්න. පාරමී මොනවද දෙන්නේ ඔස්කානේ? ආට්. සබ්ජෙක්ට් මොනවද? ආට්. සබ්ජෙක්ට් මොනවද? ඩාන්සින්, කොමර්ස්, ශිල්පකලා. ශිල්පකලා. ශිල්ප කලා ඒ කියන්නේ මැටි කර්මාන්තය. ඒවද? වියනවා. බාතික් ලං කරන්න. මහාන කියන ඒවා. මාන කියන වැඩ ජුකි මැෂින් ක්‍රියා කරවන්න. එවනේ? එම්බ්‍රොයිඩර්. හරි? රේන්ද. පාපිස්සක් මහන්න පුළුවන්ද? බෑ? ඒවා කරන්නේ අනේ පාපිසි මානේ වාද ලේන්ස් එක මලක් මහන්න පුළුවන්ද? පිස්සු දාන්නේ කඩෙන් ගන්නවනේ ලේන්ස් වලට මල් මහාවයි වයිතුවට මේ නැද්ද? මොනවාද වලට පුළුවන් එහෙම මොනවාද තියෙන කලා හැකියාවන් ඒවෙන් ශිල්ප කලා වලින්? මොකොත් නෑ අම්මා තමයි මාන්. අම්මා මහානම කියන්න දෙන්නා නේ ළමයාට. කියන්න පුතේ. කියන්න. තාම ක්ලාස් එක පටන් ගත්තා. පටන් ගත්තා විතරයි තාම ඉඳි කටුවට නූල දාන්න පුරුදු කරනවා. ඉඳි කටුවට එහෙම කළා. ඉස්සල්ලාම ශිල්ප කලා එකේ මහුම් ක්ලාස් එකේ ඕකනේ උගන්වන්නේ. ඉඳි කටුවට how to put the නූල into පිරිමින්ගේ කලිසි මාස්සේ තියෙන. Oh my god!
ගෑනුන්ගේ සාරිය අස්සේ නැති දේ මොනවාද? ඕගොල්ලන් උත්තරය හොයනකම් මට ඕරෙන්න. උත්සාහ කරන්න. A few moments later. උත්සාහ කරන්න. පිරිමිගේ කයිස් බස්සේ මොනවද තියෙන්නේ? වෙන දේවල් හිතන්න එපා ශයන් දැන්. සාකුද? හරි. ෂා නයිස්. හරි. බොහොම හොඳයි. බොහොම හොඳයි. හෙලෝ ඇන්ටි මම මේ හයර් එකක් යන ගමන් ඉන්නේ. what මං ඒක ඉවරලා ඇන්ටිට ගන්නේ. ඇන්ටි බලන්න එපා මං ඇන්ටිගේ සල්ලි දෙනවා හොඳේ. මේ වැඩේ තියෙන්නේ මට මේ දවස්වල හයර් ටිකක් වැඩි. ඒකින්ද එන්නේ රෑ වෙලා ආයි පාන්දර යනවා ඒකයි. හරි මං දැන් එන්නම්කෝ තමුන් ඉන්න දැනට. මට හරියට කියනවාකෝ තමුන් කොහෙද ඇත්තටම ඉන්නේ කියලා. ඇන්ටි කොහේ මං ඉන්න තැනට එන්නේ. මං ඉන්න ටිකක් දුර මේ කැලණි හරි පත්‍ය අන්දි හරි ඉන්න ඇන්ටි මං. ඔව්. දැන් තමුන් ළඟ සල්ලි නෑනේ. නෑ සල්ලි තියෙනවා. මං ඒකනේ ඇන්ටිට කිව්වේ මේ දවස් ටික මට එක දිගට හයර් තියෙනවා. ඒකේ සල්ලි තියෙනවා. හරි මේ දැන් වාහනේ පරීස්සමින් අයිනකට කළා නතර කරන්නකෝ. මං දැන් ඉන්නේ ඔයාගේ වාහනේ පිටිපස්සේ. හොඳ වැඩ. ඒ යාලු ඇන්ටි ආයිලා. ඇන්ටි මම මේ කටු නැති කැලේ ඇට නැති සතා. මොකද දිනු ඔයා මෙහෙම බලන්නේ කසුන්ගේ බිම බලනවා කසුන් ඔයා මෙහෙම බලනවා කසුන් දිහා උකුණ ඔව් හරි මෙයා වෙන තැනක් බැලුවා. මොනවද කන්නේ? අපිට කන්න මුකුත් එපා. අපිට බොණ්ඩ ගේන්න. ටීද ප්ලේන් ටීද කූල්ද? ප්ලේන් ටී එකයි ටී එකයි. සර් මොනවද කන්නේ? මට නෑ මුකුත් එපා. අපි මේ කාපු ගමන් ආවේ නේද සර්? සුමේද අද වයන් අපේ ගෙදර. උනේ නෑ රිවිති. මොකටද අනාවශ්‍ය ප්‍රශ්න ඇති කරගන්නේ නේද? ඔයාලට තේරෙන්නේ නෑනේ සුමේද?
ඉස්සර මගේ පොඩියත් මේ වාගේ පස්සේ මට සීනි අමාරු හැදුනා. වාඩි වෙන්න කොයි තුවාලෙට බෙහෙත් දාන්න. කෝ බලමු මොකද්ද කියලා. My God මේකට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න වෙනවා. කට්ට නෙමුණා. What? බලමු මේකෙන් ගහලා. මිස්ටර් ඉබ්බෝ කනවද? මේ වැඩේ හරියන්නේ නැහැ. අපි මේක මහලා දාමු. මූනම් මිනිස්සෙක් නෙවෙයි. එක්කෝ මේකා පිඹුරෙක්. එහෙමත් නැත්තම් මූ කිඹුලෙක්. Oh my god. මේකා ගානක් නැතුව ඉන්න හැටි. ඔය දන්නවද මං කවුද කියලා? කවුද? මම මාෂි හන්සිනි තෙන්නකෝ. මගේ නම අහලා ඇතිනේ? දන්නේ. එතකොට මාෂි හන්සිනි තෙන්නකෝන් ගැන අහලම නෑ. මාෂි? නැතු. ඔහොමඩ. මේ පුත්තලන් කාවයිය දන්නලු මං කවුද කියලා. හා? සමහර විට බොරුවට දන්නේ නැහැ කියලා මට ලයින් දාන්න හදනවා ඇතිනේ. මේ වගේ නිලාවේලි ගංකබරයෝ නැතුව මං ඕන තරම් දැකලා තියෙනවා. What? Bro, what are you talking about, man? මට විනාඩියක් දෙන්න නැතු. මම එයාට කියලා දීලා එන්නම් මං කවුද කියලා. මම තමයි තමුත්තේගම අවුරුදු කුමාරි. ගිය මාසේ සෙනහෙලාලිනී පත්තරේ පිට කවරේ හිටියෙත් මම. අනිත් එක මට FB account එකක් තියෙනවා. ඔයා දන්නවද? ඒකේ යාළුවෝ 1800ක් ඉන්නවා. Oh my god! Wow! ඔය කොළඹ ලොකු ඩිරෙක්ටර්ස්ලා ඔක්කොම මාව හොයන් එනවා වැඩ දෙන්න. මම මේ දැනුත් ආවේ ඒ වගේ වැඩකට තමයි. උදේකාන්ත කුලපුර සූරිය මහත්තයාගේ අලුත්ම ෆිල්ම් එක. ඒකේ මේන් රෝල් එක කරන්නේ මම. අනිත් එක ඔය ගල්ලිබ්බෙක් වගේ අගපුම්බ ගත්තට වැඩක් නැහැ. මේ තමුන් ඉස්සරහා ඉන්නේ කවුද කියලා දැනගෙන කතා කරනවා. සෝමා කවුද මේ බෙරියන් දෙන්නේ? අනේ මහත්තයෝ මේ අපිට නම් ඔය ගෙවන්න බඩු ගන්න සල්ලි නෑ. ඉතින් මේ දරුපෙට එක තාත්තා නැද්ද? ආපෝ මතක් කරන්න එපා ඔය මිනිහව. ඔය මිනිහා හින්දා මට මේ පඩිපෙළ වගේ ළමයි ටිකක් තමයි හම්බුනේ. Oh my god! Wow! නසරානියා පොල් පිටකින් හරි කමන්නේ තමන්ගේ ගෙදරට දරුපෙටව එක්ක ඉන්න ස්වාමි පුරුෂයෙක් ඉන්නවා කියන එක ලොකු දෙයක් කියලා හිතෙන්නේ නැද්ද? ලොකු දෙයක් කියලා නම් හිතෙනවා. හැබැයි ඉතින් මෙහෙම ගියොත් අපිට බඩගින්න තමයි මැරෙන්න වෙන්නේ. මේ ඒක නෙමෙයි මහත්තයෝ. දැන් මේ මට සෝම කියලා කතා කළේ මහත්තයෝ කොහමද මගේ නම දන්නේ? මන් තෝගේ මිනිහා බොල. හානේ ජෝන් ඔයාට මොකද්ද මේ උනේ? බලන්නකෝ ඔයාගේ ලස්සන. මොකද්ද මේ වෙනස? මෙච්චර කල් මට උඹ පොල්ලඩිය වලින් කැවුවා. දැන් තමයි උඹට ලස්සන පේන්නේ මම. හිටපන් තොට ගහන්නේ මං සල්ලි ඕනේ. හිටපන්. අනේ ජෝන් මං ඔයාට ඊට පස්සේ ගහන්නෙත් නැහැ
පනින්නෙත් නෑ. හරි සන්තෝසයිනේ. සල්ලි දැක්කම හම්මේ. එපා ගණන් කරන්න. ඇතුළට ගිහලා ගණන් කරපන්. උඹට ඒක දැක්කම කොහමද ඇඹරෙන්නේ? ඇඹරෙන්නේ. දැන් ඉතින් කෙලින්ම කොණ්ඩේ පිළිහුඩුව කරපන්. කරලා දැන් ඉතින් සල්ලි හම්බෙන්න ඉස්සලා නියපොතු කොහොමනම් මේ මතක තියාගනි. දරුපට උන්ට කන්න දීලා. හරිද? ගේදර පේන් කරලා. හරියට හිටපන්. හරිද? මේකෙන් විශේෂ එක එක ඔය ගොන් හරක් එක්ක එහෙම යන්නේ නැහැ. ඇඳ පැලඳගෙන හොඳට කිටි කිටි දාන්න. හරිද? අමාරුවෙන් ගත්ත සල්ලි යකෝ. හරි සන්තෝෂනේ. අනේ මගේ මහත්තයා හරිය වාසනාවන්තයි. වාසනාවන්තයි. ඒ උඹට දැන් උඹ මට මොනවද කිව්වේ ඒ දවස්වල? නසරානියා පළ එළියට තෝත් එක්ක මෙතන ඉන්න බෑ කියලා මට බැන්නේ උඹ. අනේ මට සමා වෙන්න ජෝන් මහත්තයෝ. ඔය පරණේව අමතක කරලා දාන්න. අනේ මං ඔයාට වඳින්නම්. තෝය වඳින්නේ මට නෙවෙයි. සල්ලි. හැබැයි මේ අහිංසක දරුපටව බලාගෙන හිටපිය. තෝ නන්නත්තර වෙන්නේ නැහැ ඔය ලොන්ත යකුත් එක ගිහින්. හොද්දට බලනවා. හරි? අපි ඉන්න තැන අති භයංකාරයි. ඒක මතක තියාගන්න. ජෝන් මට ඔයා වැඩ කරන තැන කියන්න පුළුවන්ද? ප්‍රශ්න කරන්න එපා. උත්තර දෙන්න බෑ. ආබල් ලොකෝ අයියේ. ඇයි බම් මේ අවුරුදු ගණනාවක් තිස්සේ මේ ගුණේරියාගේම පොල් ගහක බඩ ගහගෙන මගුලක් කරන්නේ? උඹලා දන්නේ නැද්ද ඉගෙන ගනින්. ඔය ගුණේරියා හිඟන්නේකට සතපාත් දෙන්නේ නැති එක. ඒ තරම් ලෝභ කුණා. කෙල්ලෙකුට ඉන්නවද? දැවට ගනින් මොක. මේ ඔන්න මම නොකියුවා කියන්න එපා. ඔන්න කලබලයක් එහෙම කරගන්නේ. අනේ අයියේ මේ අයියේ උරුම්බ ගෙඩියුත් කඩපන්කෝ මට. ලොකෝ අයියේ. පහක් විතර කඩපන්. පින් සිද්ධ වෙයි මං ආයිමත් කියනකම් උඹේ ඔය ටකේ හොල්ලන්න නැතුව නින්දාන් ගන්නේ. තමසට අලුත් ටකපේනකොට පරණට කතා කරන්නේ. මල්ලි අපියු වැටේ. හරියට අඹරන්න නැතුව ඉමෙන් හිටපන් යකෝ. උඹලා බරයිනේ. කෑන් ගාන යෝනි. මට බේන විදියට ගහලා තින්නේ සුට්ටියක්ද කොහෙද? අපේ නාකි විසි. ලස්සනයි ගපට නේද? දෙක මනමාලකම්. ගුණේරියා මේ පැත්තට එයිද බං? කොහෙද යකෝ ගුණේරියා ඉන්නේ? ඔය යකෝ යකා නාකඩි අම්පොඩයක් එක්ක ඔක බීලා බුදි ඇති වක්. ඒ වල්ලේ යටගෙඩියේ නියමයට පැහිලා. අයියේ මේ හනසොටියකුත් බාපන් පොල් විතරක් කඩලා මදි. හවසට සීටියක් කඩේට ලියලා ආප්ප කෑවකි බං. මොකද යකෝ මේ මලේ කෑ ගහන්නේ? මොඩිය කෑට මුත්‍රාඩස් නේ මං. අනේ වන්දන්න මුතට මොනවා? මේ ලොකු අයියේ. වාද මාර වැඩේට බං. මේ කඩපලේදී මේ ගුණේරියාගේ පවුල හම්බුණානේ. මට දිව දික් කරන්න. ඒ මොකද වන් දිව දික් කරන්නේ තේරුම? ඒ තේරුම කුපාටි ගමට බං. ඕ මේ ගුණේරියට හම්බන් කරන්න බෑනේ බං ඔය පවුල. ඕ අනේ වන්දන්න මොනවා වේද කියලා. මනුස්ස ජීවිතේ මේ මූ තටමන්නේ මොකද මේ? පොඩියකෝ තාටියක් ඉවත් නම් ලොකු අයියේ ගුණේරියාගේ පවුල මට හැගැව්වනේ. නේද? හැබැයි රූප සුන්දරියක් වගේ. සීදේවි වාසනාවන්ත ගෑණි බං. ගුණේරියා ඌ නම් ළඟදී මැරෙයි බං. ඌට සීනිද කොහෙද? මල්ලි මේ හනසිටික බරයි පෙරෙසමින් ගනින්. බරයි සෙවල හනස්සක් වගේ මොකද්ද බං ඒ? මොකද්ද ඒ? Bibure jago. Jago. Matulana. Bibure na jago. Polage. Polage jago. Polage. Oh jago. Kau dah buat. Jago mana sakit lah gue. Lo kuaya. Mali. Mali. Ayo kau tu polage tu. Ada mali hobi. Bibure. Balu. Macam talal tu beri tu dalam video ni. අනේ පිපුරේ සතෙන් දැක්කම මේ වගේ නාත ගන්න පිපුරේ දැක්ක නෑ යකෝ අම්මට උඩු ඉස්සරහින් උල් දෙකයි පස්සෙන් හිල් දෙකයි මොකක්ද? ඔන්න තේරවිල්ලන්නේ. තේරවිල්ල. මොකක් වෙන්න පුළුවන්ද?
One eternity later. අදහසක් මම කියන මේක උපකරණයක් කියලා. ලේසි කරන්න. උපකරණයක්. දැන් මේ උපකරණ මවා ගන්න නෑ. ඔය වගේ දේවල් විසඳන්න මාධවී තමයි දක්ෂ. ඔව් මට ඔය තේරෙන්නේ බෑ. තේන්නේ නෑ අනේ. දන්නේ නැතුව දන්නේ. අහලව නෑ එහෙම. අහලම නෑ. ෆස්ට් ටයිම් ඇහුවේ. ඒ උපකරණය සාමාන්‍යයෙන් අපි පාවිච්චි කරනවා දේවල් සෙපරේට් කරන්න. හතුර ඔයා කිව්වනේ. දාන්න බා. කපනවා. right. අපිට තියෙනවා. ඉතින් අද ඔබේ ඔසරියත් එක්ක ඔබේ ගීතයත් එක්ක මට අදට වැඩිය එදා ඔබ දුටුවනම් ලොකු වෙනසක් මගේ ඇති වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔබ අතදරුවෙක් බවට පත් වෙනවා. මම ඒ කියන්නේ ඔව්. ඔව් ඉතින් අතදරුවෙක් වෙලා එයාගෙන් කුක්කු ටිකක් බොන්න උනා නම් කොච්චර හොඳ කියලා හිතන්නකෝ. කුක්කු පැටියා. ඔව් මම ඔබට උපේක්ෂා සූපදනවා යන්න ඉදිරියට ජයශ්‍රී